මේ තියෙන්නේ ඇපල් ගහක්. ඉතින් හරි අපූර්වට මල් පිපිලා තියෙනවා. බොහොම ලස්සනයි. ඇපල් මල් වලින් මේ ගහ සම්පූර්ණයෙන්ම පිරීලා. වසන්තයේ කෙමෙන් කෙමෙන් උදා වෙනවා. අද වීඩියෝ එක ආරම්භ කරන්න හදන්නේ මේ පිටිපස්සෙන් තියෙන ඇපල් ගහ පෙන්නලා. මේ තියෙන ඇපල් ගහක් ඒකේ මල් තියෙන. හරි ලස්සනට මල් පිපිලා ඔය පේනවනේ. ඇපල් මල්. හරි ලස්සනයි. ඉතින් මේ වගේ ලස්සන තැන් වල ඉඳලා වීඩියෝ කරාම සමහර අය හිතනවා මේ රට රස්සාව කියන එක හරි ලස්සනයි කියලා. දැන් මේ ඉස්සරහට යන්නේ අපේ වත්ත තමයි මම සාමාන්‍ය වීඩියෝ කරන්නේ. මේ දවස්වල චෙරි ගස්වල මල් පිරීලා කොච්චර පිරීලා තියෙනවද කියන එක වෙනනම් මාරම ලස්සනයි. ඉතින් ඒ ලස්සන විඳින්න ඕනේ. හැබැයි විඳින ගමන් අපි වැඩ කරන්නත් ඕනේ. බලන්නකෝ කොහොමද ලස්සන කියලා. මේ බලන්නකෝ ලස්සන පිරීලා. මම තව ඉස්සරහ තියෙනවා පෙන්නන්න. මගෙත් එක්ක ඔන්න යාළුවෙකුත් ඉන්නවා පිටිපස්සේ. සාමාන්‍යයෙන් මම වීඩියෝ කරද්දී එහා ගෙදරින් නිකන් එනවා. මාව බලනට රෙඩිය බලන්නකෝ චුට්ටක් මේ ලස්සන වටපිටාවේ. ඒක චුට්ටක් පෙන්නලා ඉන්න. මොකද රට රස්සාවේදී අපිට හම්බෙනවනේ මේ වගේ ලස්සන හම්බෙනවා බලන්න. ඒවා විඳින්න ඕනේ. හැබැයි විඳින ගමන් වැඩ කරන්න ඕනේ. මේ රට රස්සාව ගැන ඔයාලට කියනවා රුමේනියාව කියන්නේ මෙලෝ රහක් නැති රටක් කියලා මම වීඩියෝ එකක් කරා. අද ඒකේ දෙවෙනි කොටස. ලස්සනට මල් පිරීලා පුංචි මල් හැමතැනම මේ ඉතින් ස්ප්‍රින් එක දැන් සමය එකට ලෑස්ති වෙනවා. සමයක ජූනි මාසයේ තමයි පටන් ගන්න. ඉතින් මේ බැලු හැමතැනම මේ දවස්වල රුමේනියාවේ තියෙන මෙන්න මේ චෙරි මල් එක මේ සුදු පාට මල්. ඉතින් මේක නම් මේ ඇපල් ගහක්. මේ ඇපල් ගස් ඊට අමතරව මේ හරියේ තව තියෙනවා. ඉතින් චෙරි ගස් ගොඩක් තමයි තියෙන්නේ පේනවනේ. මේ හරියේ චෙරි සහ ඇපල් තියෙන හරිය මේ අපේ වත්තේ. ඉතින් හරි ලස්සනයි මල් පිපිලා. මේ ලස්සන විඳින්න ඕනේ. මේක බලන්න ඕනේ. මේක හැබැයි අපිට හම්බෙන අමතර වාසියක්. රට රස්සාවට ආවට පස්සේ මහන්සි වෙලා වැඩ කරලා මේ වගේ පරිසරයේ විඳින්න හම්බෙන එකත් ඇත්තටම හොඳයි. මේ තියෙන්නේ පීච්. මේ තියෙන පීච් මල්. ඉතින් මේ හරි පීච් ගහක් තියෙනවා. ඔය පිටිපස්සේ ගොඩක් තියෙනවා පේර ගස්. එහෙම නැත්නම් පෙයාස් ගස්. ඇපල් තියෙනවා මේ හරි. ඉතින් තාම ඇපල් සමහර වගේ මල් පිපිලා නැහැ. කොහොම හරි මේ වත්තේ වටපිටාවේ මේ පරිසරය පොඩ්ඩක් විඳින ගමන් මම කියන දේ ගැන පුංචි අවධානයක් යොමු කරන්නම්. මේක ඔයාලට හම්බෙන වරප්‍රසාදයක් විශේෂ රට රස්සාවට ආවට පස්සේ. හැබැයි මේ වගේ වීඩියෝ බලලා ඕගොල්ලෝ තීරණය කරන්න එපා රට රස්සාව කියන කෙන ආතල් කියලා. එහෙම ආතල් එකක් මේ රට රස්සාවේ ඇත්තටම නැහැ. දැන් අර මේක මහ එපා කරපු රටක් කියනවනේ. මෙලොව රහක් නෑ කියනවනේ. එහෙම නෑ. මේක හරි රහයි. හැබැයි ඒ රහ කෑල්ල ඔයාලට අහු වෙන්න ඕනේ. ඉතින් ඒක Taman දැනගන්න ඕනේ රහ කරගන්න. බලන්නකො ලස්සන. හැබැයි ඉතින් YouTube වල අපි දැකපු ලස්සන YouTube කාරෝ අපිට පෙන්නපු ලස්සන රට ජීවිතය ඇත්තටම නෑ කියලා. ඒ නැත්තේ ඔයා රස්සාව කරන දන්න විතරයි. එහෙම එකක් නැත්තම් අපි කොහොමද මේවා පෙන්වන්නේ? මේ බලන්නකො ලස්සන. මේක පෙන්වන්නේ මේක තියෙන හින්දානේ. මේ ලස්සන විඳින්න පුළුවන්. හැබැයි ඒ ලස්සන විඳගන්න මම අර පළවෙනි වීඩියෝ එකේ කිව්වනේ. මුල හරියන්න ඕනේ කියලා. ඒ මුල හරියට හදාගෙන එන්න. එතකොට ඔයාලට මේ ලස්සන විඳින්න පුළුවන්. මේක විඳින්න බැරි කමක් නැහැ. මේක විඳින්න පුළුවන්. හැබැයි මේක බලලා ඔයාලා තීරණය කරන්න එපා මේ තමයි රට රස්සාව. දැන් ගොඩක් අය වැරදිලා තියෙනවා ඔතන. දැන් ඔය සමයක එහෙම අපි ඔය පාක් වලට ගිහිල්ලා වීඩියෝස් කරමු. කරාම මම දැකලා තියෙනවා සමහර කට්ටිය යනවා සුදු කෑලි එහෙම යනවා මට සිරි ආතල් එකට බලනවා. ඊට පස්සේ අර කොට ඇඳලා ගිහිල්ලා තොපිට ඒව දැකලා ඉවරලා මෝල් වෙලා ඉවර වෙලා දැස පින් කෙරුවා දෑත පින් නොකිරුවා වගේ හැඟීමක් ඇවිල්ලා අම්මට සිරි සුපිරි මේක නියමයි. ඒ සමයකේ විතරයි යා. එතනින් පස්සේ ඒක නෑ වින්ටර් එකේ නෑ එහෙම. හැබැයි ඒක නෙවෙයි රට රස්සාව කියන්නේ. දුක් මහන්සියෙන් වැඩ කරන්න ඕනේ, හම්බ කරන්න නම් මහන්සි වෙන්න ඕනේ. තමන්ගේ රැකියාවට අදාළව.
ප්‍රක්‍යාවට අදාළ උඹලා මහන්සි වුණාම හරි මේවා බලන්න තියෙනවා ඉතින්. ඒ පරිසරය විඳින්න හැබැයි මම හිතන්නේ මේ ඒ පරිසරය විඳින එක රට රස්සාව කරන හැමෝටම හම්බෙන chance එකක් කියලා. කොහොම හරි ඉතින් සමහර අයට මේක හම්බ වෙනවා. සමහර අයට මේක හම්බ වෙන්නේ නැහැ. ඉතින් එක එක්කෙනාගේ හැටි තමන් ඉන්න තැන්වල හැටි. දැන් මම නගරේ හිටියා නම් මේ ගමේ තියෙන මේ සිරිය මේ මාරම ලස්සන බව මට බලන්න හම්බෙන්නේ නැහැනේ. ඒක බලන්න ඉතින් ගමකට එන්න ඕනේ ඉතින්. ගමේ හිටියාම මේක තියෙනවා. දැන් බුකරස් වල ප්ලැට් එකක් ඉඳන් දුක් මහන්සි වෙලා වැඩ කරන කෙනෙක්ට මේ ලස්සන බලන්න නැහැ. හැබැයි ඒ මිනිස්සුත් වැඩ කරනවා. ඒ මිනිස්සුන්ට ලස්සන බලන්න දේවල් තියෙනවා. බුකරස් වල නැතුව නෙවෙයි. අපිට වගේ නැති වුණාට එක එක්කෙනාට සාපේක්ෂයි. නමුත් මහන්සි වෙලා වැඩ කරනවා. මිනිස්සු මහන්සි වෙන්න ඕනේ. මහන්සි වෙලා වැඩ කරාට පස්සේ ඒ මහන්සිය අයින් වෙන්න පුගරස් වලත් පාක් තියෙනවා. අපි පාක් එකට යනවා. පාක් එක සමහර වෙලාවට වීඩියෝ එකක් කරනවා. සුන්දරත්වය බලනවා. මේ වගේ තැන් වල වීඩියෝ කරනවා. මේවා බලලා උඹලා තීරණය කරනවා නම් අම්මට සරියන් අරයකා YouTube එකේ පෙන්නවා ලස්සනයි මරු සුපිරි ඌ ගිහිල්ලා වත්තක අපි රටාව උගේ වීඩියෝස් බලලා ආවට මෙලොවරහක් නෑ මේ රට අපිට ඒවා බලන්න නෑනේ. මේ ඒවා බලන්න බල රට එන්න එපා. උඹලට ඒවා බලා ගන්න පුළුවන්. නමුත් රට එන්න ඕනේ මොකටද? රට එන්න ඕනේ වැඩ කරන්න. හම්බ කරන්න නෙන්නේ. ඉතින් රට ඇවිල්ලා වැඩ කරන්න හරි තැනකින් එන්න. ඒ ආවම තමන්ට ඒ ලස්සන බලාගෙන ඒක වෙනස් එක තැන් වල මම කියන්නේ අර YouTube එකේ තියෙන වීඩියෝස් බලලා රට රස්සාවට එන්න එපා. මේ උඹලට මේ තිත් ඇත්ත කියන්නේ. ඇත්ත කියන්න බෑ. මේ ලස්සන බලන්න තියෙනවා. හැබැයි ඉතින් මේකම නෙවෙයි රට රස්සාව. රට ජීවිතය කියලා කියන්නේ මේකට නෙවෙයි. රට ජීවිතේ කටුකයි තමා දුකයි. ඒ දුක කියලා කියන්නේ තමන් වැඩ කරන තැන තමන්ට දැනෙන අර මහන්සිය වෙහෙස කියන එක. ඒක දැන් නම් අපිට නම් ගොඩක් වෙලාවට දැනෙන්නේ නැහැ. දැන් ඒකට අර හුරු වෙලා. මුලින් එන අයට තමයි ඔය ප්‍රශ්නේ තියෙන්නේ. ඔහොම තමයි රට රස්සාව. ඒකට ඉතින් අපි හුරු වෙන්න ඕනේ. මොකද ලංකාවේ අපි වැඩ කරාම මේ වැඩ කරන මහන්සියට ලැබෙන වැටුප මදිහින්දනේ අපි රටේ ඉන්නේ වැඩිපුර හම්බ කරන්න කීයක් හරි. ඒ හම්බ කරන්න ආවම ඉතින් මොතර හම්බ කරන්න ඕන. තමන්ට පුළුවන් විදියට. තමන්ගේ කැපැසිටි එක අනුව හම්බ කරනවා කියලා මේ මැරිගෙන මහන්සි වෙලා මේ කුණු ලෝභය වගේ එහෙම හම්බ කරන්න එපා. එහෙම හම්බ කරලා තේරුමක් නැහැනේ. මොකද අපි ලංකාවට යන්න ඕනේ. අපි මෙතන වැඩ කරලා ඉවර වෙලා මේ අර හෙම්බත් වෙලා ලෙඩ වෙලා ගිහිල්ලා වැඩක් නැහැ. එතකොට අර පොතේ සල්ලි තියෙනවා. හැබැයි අපි යන්නේ ලෙඩ්ඩු වගේ. එහෙම අවශ්‍යතාවයක් නැහැ. මම කියන්නේ තමන්ට තමන්ගේ කැපැසිටි එකට වැඩ කරන්න. වැඩ කරන්න, හම්බ කරන්න විඳින්න ජීවිතේ හම්බ වෙනවා. ඒ හම්බෙන තැන් වල විඳින්න අනවශ්‍ය විඳින් කරන්න යන්න පාරට ඇවිල්ලා ඔය බඩු ගහන්න කුඩු ගහන්න මම හැමදාම ඔක් කියනවා මේ බඩු ගහන්න කුඩු ගහන්න රට එන්න එපා. දැන් ඔක් කිව්වහම බඩු ගහන කිට්ටු දෙන්න පුළුවන් ඌට අවුලක් නැහැ නේ අපි. මෙහෙමයි. මම කියන්නේ මේ මම ඔය විශේෂයෙන් කියන කසාද මෙදලා ළමයි ඉන්න කසාද මෙදලා ළමයි නැතත් කසාද මෙදලා ඉන්න හරිද? එහෙම උන්ට ගෙදර ගෑනිද්දි මෙහෙ ඇවිල්ලා වෙන ඒවා ගහන්න යන්න එපා. මොකද හම්බ කරන් දෙන්නේ මේ මිනිස්සු වෙනුවෙන්. අපි හම්බ කරන් දෙන්නේ අපේ පවුල වෙනුවෙන්, තමන්ගේ බිරිඳ වෙනුවෙන්, තමන්ගේ දරුවන් වෙනුවෙන්. ඒ හම්බ කරන්න ඇවිල්ලා මෙහෙ කොහෙවත් ඉන්න ගෑණියෙක් ඉඳලා තමන්ගේ ජීවිතය විනාශ කරගන්න එපා. විනාශ කරගෙන අර හම්බ කරපු දුක් මහන්සි වෙලා හම්බ කරපු තුට්ටු දෙක කොහෙවත් යන ගෑණියෙක්ට දීලා ඉවර වෙලා තමන්ගේ ජීවිතය නාස්ති කරගන්න එපා. හම්බ කරපල්ලා. හම්බ කරලා ඒවා ජීවිතේ විඳින්න නම් අපි සම්පූර්ණ වෙලා ඉන්න බෑ. ඉතින් හින්දා මේ ඒ වගේ නැත්නම් අවධානය යොමු කරන්න අනවශ්‍ය දේවල් වලට තමන්ගේ සල්ලි වියදම් කරන්න එපා. ඔය එක එක මත් ද්‍රව්‍ය වලට, මත් පෙති වලට මෙහෙවම ගොඩක් අයට දැන් ඒවට බැහැ වෙලා තියෙනවා කියලා ආරංචි එනවා. සමහර අය ජීවිතවලින් පවා වන්දි ගෙවලා තියෙනවා. ඉතින් ඒවට අහු වෙන්න එපා. මොකද ඒවා අපේම කට්ටියක් මෙහෙ බලාගෙන ඉන්නවා රට ආවම අපේ පඩියට කෙලින්න. ඒ කෙලින්න එක එක විදිහ හදලා තියෙනවා. ඒවට අහු වෙන්න එපා. ඒවට අහු වෙන්නේ නැතුව රට රස්සාව හරියට කරපල්ලා. එතකොට මේ වගේ ලස්සන බලන්න පුළුවන් මේ ලස්සන විඳගන්න සමහර වෙලාවට ඔයාලටත් පුළුවන් වෙයි. ඉතින් හැමෝට මෙහෙම අවස්ථාව නැති වුණත් මං හිතන්නේ මම නම් පොඩ්ඩක් හරි පිනක් කරලා තියෙනවා මේ වගේ ලස්සනක් බලන්න ඇස් දෙකට දකින්න. මොකද මේවා ලංකාවේ විද්‍ය අපිට එහෙම
අර ටීවී එකේ වෙන එක YouTube වල දැක්කට ඇත්තට මැස් දෙකෙන් දකින්න හම්බුනහම ඒක මාරම සතුටක්. ඉතින් ඒ සතුට විඳින ගමන් වැඩ කරනවා. ඔයගොල්ලන්ටත් කියන්න තියෙන්නේ ඒ විදිහට ඉතින් වැඩ කරලා ඔයගොල්ලන්ගේ ජීවිතය සාර්ථක කරගන්න. එහෙනම් මේ රට වරෙල්ලා මේක මෙලොව රහක් නැති රටක් නෙවෙයි, මේක සුපිරි රටක්. මට කියන්න අවශ්‍ය වුණේ ඇත්තට මේක මේ වීඩියෝ එකේ මම මේකේ පළවෙනි කොටස කරලා තියෙන එක බලපල්ලා. සුපිරි රටක් වරෙල්ලා ගේමක් ගහන්න පුළුවන් කොල්ලෙට්ට මේක නියම රටක්. හරි තැනකින් හරි විදිහට වරෙල්ලා. එතකොට උඹලට මේකේ සුපිරි ගේමක් ගහන්න පුළුවන්. ඔය එක එක Facebook වල කියන ඒවා අහගෙන ඉවර වෙලා ඔලු නරක් කරගන්න එපා. හරි තැනකින් හරි විදිහට આવොත් මේ රට මාරම ලකි. උඹලට සුපිරි ගේමක් ගහන්න පුළුවන් සුපිරි රටක්. ඒක ගේම ගහන්නේ කොහොමද කියන එක තමන් තීරණය කරලා එන්න ඕනේ. එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ හින්දා ඒක හරියට ප්ලෑන් කරගෙන රට එන්න. මේක ඇත්තටම සුපිරිම රහක් තියෙන රටක්, මෙලොව රහක් නැති රටක් නෙවෙයි. එහෙනම් හැමෝටම ජය වේවා. තව දවසක අලුත් වීඩියෝකින් හම්බෙමු. යුරෝපා හීනවාගික්මට හැබැයි වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ගිහලා ජය.